යාළුවනේ, ඔන්න මං අදත් අලුත් චාරිකාවක් අරගෙන ආවා. සබරගමු පළාත කියලා කියන්නේ ලංකාවේ තියෙන පළාත් වලින් ලස්සනම එකක්. මේ පළාතේ තියෙන ලස්සනම තැනක් තමයි බේකර්ස් බෙන්ඩ් කියලා කියන්නේ. මෙතනට යන්න තියෙන්නේ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයෙන් නන්පේරියල් කියන පාරට හැරිලා. මේ නන්පේරියල් වතුයායේ තමයි බේකර්ස් බෙන්ඩ් කියන තැන පිහිටලා තියෙන්නේ. ඉතින් එහෙනම් යමු මං එක්ක බේකර්ස් බෙන්ඩ් බලන්න. යන්න තියෙන්නේ හරිම ලස්සන පාරක. පුරුලතා වලින් වැසුණු, කඳු වලින් වටවුණු, දියැල් වලින් පිරුණු, පයින්ස් වතු යායවල් වලින් වටවුණු ලස්සන පාරක් තමයි මේ පාර. ඇත්තටම කොළ පාටින් වැසුණු පරිසරයක් කියලා කියන්නේ හරිම ලස්සන තැනක්. මේ පාරට ඉරේලිය පවා වැටෙන්නේ හරිම අඩුවෙන්. මට මෙතන දැක්කහම දිව්‍ය ලෝකයක් වගේ කියලා හිතෙනවා. ඒ තරමටම මෙතන සුන්දරයි. පහලින් ගලා හැලෙන්නේ හිරිගඩු ඔය. හිරිගඩුවේ ශබ්දය පවා මෙතනට හොඳින් ඇහෙනවා. බලු හැම පැත්තෙම දකින්න තියෙන්නේ එකිනෙකට යාවුණු විශාල කඳු පන්ති. පොඩි පොඩි දියැලි රාශියක් මේ පාර ආවට අපිට දකින්න පුළුවන්. ඒ දියැලි අතරින් මේ දියැල්ල තමයි නන්පේරියල් දියැල්ල කියලා හඳුන්වන්නේ. මෙතන ගොඩක් අය කැම්පින් කරන්නත් එනවා. මේ දියැලි සියල්ලගෙම ජලය අවසානයේ එකතු වන්නේ හිරිගඩු වලට. මේ හැමතැනම තියෙන තේවතු විශාල තේවත්තක් නෙතින් නන්පේරියල් කියලා කියන්නේ. ඉස්සර ටී ෆැක්ටරියක් පවා මේ නන්පේරියල් වල තිබිලා තියෙනවා. මේ වෙනකොට නම් ඒ ටී ෆැක්ටරිය වසා දමා ඇති බව තමයි මට ආරංචි වුනේ. අපිට මේ ගේට් එකෙන් එහාට යන්න නම් ටිකට් එකක් ගන්න වෙනවා. රුපියල් 500ක් වගේ තමයි මේ ටිකට් එක වෙන්නේ. මෙතනින් එහාට පාර ටිකක් නෙවෙයි ගොඩක්ම දුෂ්කරයි.
ඔයාලට පේනවා ඇති කළුගල් මතුවුණු ගල් ගැලවුණු හරිම දුෂ්කර පාරක තමයි අපිට යන්න තියෙන්නේ. සමහර තැන්වල පාර කොන්ක්‍රීට් කරලා හදලා තියෙනවා. ඒත් සමහර තැන්වල නම් පාර මාරම දුෂ්කරයි, යන්න බැරි තරමට අමාරුයි. උඩට යන්න යන මීදුම පොඩ්ඩක් වැඩි වෙනවා. හරිම ලස්සනයි නේද මේ පරිසරය? කොච්චර පින් කරන්න ඕනද මේ වගේ සුන්දර ලස්සන පරිසරයක් තියෙන පාරක යන්න. ඔන්න මගේ ගමනාන්තය වුණු බේකර්ස් බෙන්ඩ් වලට මම ආවා. මේ තමයි බේකර්ස් බෙන්ඩ්. මේ පාරේ තියෙන 23 වෙනි වංගුවට තමයි බේකර්ස් බෙන්ඩ් කියලා කියන්නේ. මෙතන සඳහන් වන ආකාරයට මෙම තැන මුහුදු මට්ටමේ සිට අඩි 5000ක් පමණ උසකින් තමයි පිහිටලා තියෙන්නේ. මෙතනට පේන view එක මාරම ලස්සනයි. මෙතනට එක පැත්තකින් සමනල වැව පේනවා. සමනල වැව වටේ පිටි ලස්සන කඳු යායත් එක්කම තවත් පැත්තකින් බලතුඩුව, ගොන්වලිය වැනි හරිම ලස්සන කඳු පන්තින් විශාල ප්‍රමාණයක් මෙතනට පේනවා. මෙතන මාරම ලස්සනයි. මීදුම එක වෙලාවකට එනවා, එක වෙලාවකට මීදුම නැතුව ලස්සනට පේනවා. මේ බේකර්ස් බෙන්ඩ් හදපු ලස්සන කතාවක් තියෙනවා. නන්පියරල් වතියාය පාලනය කරපු සැමුවෙල් බේකර් කියන සුදු ජාතිකයා එයාගේ අශ්වයාත් සමගම මෙම වංගුවෙන් පහළට වැටිලා මරුණ කියලා කතාවක් තියෙනවා. ඒ වගේම තවත් කතාවක් තියෙනවා එයාගේ අශ්වයා විතරයි මෙතනින් වැටලා මැරුණේ, සැමුවෙල් බේකර් කියන සුදු ජාතිකයා මෙතනින් වැටුනේ නැහැ කියන කතාවක්. ඉතින් ඔය වගේ කතාවක් පාදක වෙන්න ඇති මෙතෙන්ට බේකර්ස් බෙන්ඩ් කියලා නම දාන්නත්. මම ආවේ බේකර්ස් බෙන්ඩ් දක්වා පමණයි. මම නැවත ආපහු යනවා. බේකර්ස් බෙන්ඩ් වල ඉඳලා තවත් ඉහළට අපිට යන්න පුළුවන්. ගෙවල් 5ක් වගේ තියෙන පොඩි ගම්මානයක් තියෙනවා ඉහළ නන්පේරියල් කියලා. මේ පාරේ අවසානම තැන තියෙන්නේ නග්රුක් කියන බංගලාව. ඒ බංගලාවේ ගේට් එකෙන් ඇතුළට යන්න අවසර නැහැ. ඒ බංගලාවේ නවතින්න එනවා නම් කලින් බුක් කරලා එන්න ඕනේ. නග්රුක් හොලිඩේ බංගලෝ කියලා එයාලගේ FB page එකක් පවා තියෙනවා ඒ සම්බන්ධයෙන්. දවසකට 80000ක් වගේ වෙනවා. අන්න එහෙමයි එතන කතාව.
ඉතින් එහෙනම් මේ ලස්සන පරිසරයෙන් මම යනවා තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.